Satu keluar terasa api, bunga batu itu mati. Yang mati udah kata mati deh, aku kata terapi. අයිබෝවන් මම ඇහෙනවා ඉතින් මේ දේවල් හැමෝටම අයිබෝවන් එහෙනම් අපි මෙතන සම්බන්ධ වෙලා ඉන්න හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ CS Education ආයතනයේ ඔන්ලයින් පන්ති ආරම්භ කිරීමේ මේ වැඩසටහන හඳුන්වා දීමට මම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා එහෙනම් මේ වෙලාවේ හොඳයි. එතකොට දැන් මෙතන අපේ CS Education එකේ ආයතනයේ ප්‍රධානියා අපේ ධනුෂ්ක සර්, ඒ වගේම අපේ සිංහල සර්, අපේ ශ්‍රීනාත් සර්, ඒ වගේම අපේ ඉතිහාසයේ සර් ඉමල්ක සර් ඉන්නවා. ඒ සර්ලා මම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම මෙතන පන්තියට අදින්නල සම්බන්ධ වෙන්න මේ දැනුවත් වීම වැඩසටහනට සම්බන්ධිච්ච හැම දරුවෙක්ම දෙමව්පියෝ සම්බන්ධලා තිනවා නම් ඒ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේදී. ඒ වගේම මෙතන අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ පාර උසස් පෙළ විභාගයට අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න 2028 පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ එයාලට මුලින්ම සුබ පතනවා පුතේ ඔයාලා පොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ඒකේ ප්‍රතිඵල ඇවිල්ලා එතකොට මේ විභාග පාස් කරලා තව ඉස්සරහට යන්න ගමනක් ආරම්භ කරන්න වෙලින්නේ. ඉතින් හැමෝම සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තිනවා. ඒ හැමෝටම සුබ පතනවා ඔයාලගේ ප්‍රතිඵල වෙනුවෙන් හැමෝටම. හොඳයි. පුතේ අපි අද දවසේ මෙතන මේ විදිහට ආරම්භ කරන්නේ මේ CS Education ආයතනයෙන් අපි ඔන්ලයින් පන්ති පවත්වන ආයතනයක් CS Education ආයතනයේ. එතකොට අපි දැන් ඔයාලා විස්තර දැනගන්න එක තමයි අද මුලින්ම කරන්න ඕන නේද? එතකොට අද මම මුලින් දැනුවත් කිරීම ටිකක් තමයි කරන්නේ. එතකොට පුතේ අපි මම පුතේ කියලා කියන්නේ හරිද? එතකොට අපි මේ ඔයාලා දැන් O level ප්‍රතිඵල ඇවිල්ලා උසස් පෙළ විභාගේ කරන්න කලා අංශයේ උසස් පෙළ විභාගේ කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට කොහොමද මේ වැඩේ වෙන්නේ? කොහොමද මේ ඔන්ලයින් අධ්‍යාපනය කොහොමද ඔයාලා ගන්න මේ ආයතනය හරහා සහ ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර අද හොයාගන්න පුළුවන් මෙතෙන්දී. හැඳින්වීමක් කරන්න මුලින්ම අද දවසේ මම මේ අපේ වැඩසටහන පුරාවටම අපි කරන්නේ මුලින්ම ඔයාගේ ඔන්ලයින් පන්ති පවත්වන ආයතනය පිළිබඳව දැනුවත් කරනවා. කොහොමද පන්ති පවත්වන්නේ? පන්ති ගාස්තු කොහොමද ඔයාලට ටියුට් හම්බ වෙන්නේ? තේරෙනවද? මේ වගේ දේවල් ඔයාලට අවශ්‍ය පන්ති කටයුතු කොහොමද? ඒ ටයිම් ටේබල් කොහොමද? මේ විෂය අනුගන්නන ගුරුවරු කවුද? කොයි වෙලාවටද තියෙන්නේ? කොහොමද පන්ති වැඩ කටයුතු වෙන්නේ කියන එක මුලින්ම දැනුවත් කරනවා. ඊට පස්සේ අපි දැන් මේ කලාංශයේ
දරුවෝ සමහරලාට බලාපොරොත්තු වෙනවා කලාංශ විෂයන් තෝරගද්දි මොන වගේ විෂයන්ද කරන්න පුළුවන් මොනවද විෂයන්ද කරන්න බැරි කියලා. ඒ වගේ පොඩි හැඳින්වීමකුත් කරනවා. ඒ වගේම අපේ ගුරුවරු තමන්ගේ විෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා ඔයාලට පන්ති තියෙන කොයි වෙලාවටද ඒ ගුරුවරයා කොහොමද පන්තිය කරන්නේ ඒ ඔක්කොම දැනුවත් කරනවා. එතකොට ඔයාලට ටියුට් සම්බෙන්නේ කොහොමද ඔක්කොම දැනුවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පන්තියට සම්බන්ධ වෙච්ච හැමෝම මේ වෙලාවේ මේ මීටින් එක අවසන් වෙනකන් ඉන්න ඔයාලට අවශ්‍ය හැම විස්තරයක්ම ගන්න පුළුවන්. හරි. මුලින්ම පුතේ අපි මේ ඔන්ලයින් පන්තිය ගැන පන්ති කටයුතු වෙන්නේ කොහොමද කියලා මම හැඳින්වීමක් කරන්න. මේ CS Education කියන ආයතනය අපි 2018 වසරේ වගේ තමයි පටන් ගත්තේ. මේක අර කොවිඩ් කාලේ අපි ඔන්ලයින් පන්ති පටන් ගත්තා ළමයිට. අපි මේක පුතේ 6 වසරේ ඉඳලා 11 වසර වෙනකම් පන්ති පවත්වන ආයතනයක් 2018 වසරේ ඉඳලා. අපි දැන් සෑහෙන කාලයක් පුරාවටම මේ CS Education ආයතනයේ පන්ති පවත්වනවා 6 වසරද 11 වසර දක්වා. ඒ වගේම අපේ මේ උසස් පෙළට සම්බන්ධලා ඉන්න ගුරුවරු අපි ආයතනයේ පරිබාහිරව අපි ඔන්ලයින් පන්ති වෙනත් ආකාරයෙන් අපි පෞද්ගලිකව අපි පවත්වනවා. ඒතර අපි ආයතනයට සම්බන්ධ වෙලා ඔන්ලයින් පන්ති පවත්වුවේ නැහැ. ඉතින් 2026 අවුරුද්දේ අපි CS Education ආයතනය අපි තීරණය කරා උසස් පෙළ පන්ති CS Education ආයතනයේ පටන් ගන්න. එතකොට මේ ගුරුවරු ඔන්ලයින් පන්ති ක්ෂේත්‍රයේ 2018 ඉඳන්ම ඉන්නවා. හරිද? එතකොට ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි අපි උසස් පෙළ පන්ති ආයතනයක් හරහා කරේනේ අපි පෞද්ගලික තමයි කරේ. ඉතින් මේ දේවල් අපි ඔක්කොම එකතු කරලා හොඳ ගුරුවරු එකතු කරගෙන අපි ආයතනයක් විදිහට CS Education ආයතනයෙන් අපි මේ පාර උසස් පෙළ පන්ති පවත්වන්නත් පටන් ගන්නවා. හරිද? එතකොට ඔයාලට මේ උසස් පෙළ පන්ති පවත්වද්දී මේ ආයතනයක් හා සම්බන්ධලා මේ වැඩේ කරන්නේ මේකෙදි වාට අත්දැකීම් නැති ආයතනයක් නෙවෙයි මේක. සෑහෙන කාලයක ඉඳලා අත්දැකීම් තියෙන ආයතනයක් තමයි මේක. ඒ නිසා මේක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාට. විශ්වාසයෙන් ඔයාගේ පන්ති කටයුතු දිගටම කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට පුතේ මේ පන්ති මුලින්ම හඳුන්වද්දී අපි මේකෙදි පන්තියට පන්ති වේලාවන් ගැන දැනුවත් කරන්න මුලින්ම දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්න තමයි පන්ති ගාස්තු එහෙම කොහොමද ඒක ගෙවන්නේ? මෙන්න මේ වගේ දේවල් ටිකක් ඔයාලට තියෙනවා. මම ඒ ටිකක් කියලාම ඉන්නම්. හරිද? පුතේ අපි සාමාන්‍යයෙන් අපි භෞතිකව පන්ති ගියොත් එහෙම ෆිසිකල් පන්ති ගියොත් එහෙම දැන් ක්ලාස් ෆීස් රුපියල් 2500ක් 3000ක් ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මේක ඔන්ලයින් හරහා සිදු කරන මේ ඔන්ලයින් පන්තියේදී අපි එක විෂයකට රුපියල් 2200ක මුදලක් තමයි අය කරන්නේ. 2200ක මුදලක්. එතකොට මේ 2200 මුදල ඔයා අපි දැනුවත් කරනවා WhatsApp group එක හරහා මේ ඒක ගෙවන්න ඕනේ ඔයා පේමන්ට් එක කරලා ඒ කරපු ස්ලිප් එක අපේ ආයතනයේ කෙනෙක් ඉන්නවා. එයාට ඒක ෆොටෝ එකක් එවුවට පස්සේ ඔයාට ඒකෙන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඔයා ගෙවීම් කරන්නේ ඔයා ගෙදර ඉඳලා ඔයාගේ account එකෙන් හෝ එහෙම නැත්නම් අම්මා තාත්තාගේ account එකෙන් නැත්නම් බැංකුවට ගිහලා ඒ ස්ලිප් එක ඔයා ඒ අදාළ ආයතනයේ කෙනාට මැසේජ් එකක් විදිහට එවුවොත් එහෙම ෆොටෝ එකක් විදිහට එවුවොත් එහෙම ඔයාට ලින්ක් ලැබෙනවා. ඒ කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඒ ගැන දැනුවත් කරන්න පන්ති ගාස්තු තමයි වැදගත් මේක නේද ඔයාලට? එතකොට 2200යි පන්ති ගාස්තුව එක විෂයකට. එතකොට පුතේ අපේ මේ පන්ති තියෙන වාසිය තමයි ඔයාලට ගෙදර ඉඳලා පන්ති ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයා භෞතිකව අර අපි භෞතික පන්තියකට ගියොත් එහෙම ෆිසිකල් පන්තියකට ගියොත් එහෙම පන්ති ගාස්තුවට අමතරව බස් ගාස්තු ඔයාට යනවා. නේද? ඔයාට යනවා එහාම යන්න ලොකු කාලයක් ගත වෙනවා. හැබැයි ඔයාට මේ ඔන්ලයින් පන්ති කරා ඒ පන්ති ගාස්තුව විතරයි. එතකොට ඔයාගේ අර බස් එකට යන දෙපැත්තේ යන වියදම සහ කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒක තමයි මේ ඔන්ලයින් පන්තියේ තියෙන ප්‍රධාන වාසිය. එතකොට අනිත් කට්ටිය පැය දෙකේ පන්තියට තව පැය 3-4ක් බස් එකට වියදම් කරනකොට ඔයාට පැය 3-4ක් පාඩම් කරන්න පුළුවන්. පළවෙනි වාසිය තමයි ගෙදර ඉඳලා පරිස්සමට ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි CS Education එකේ මේ පන්ති තෝරා ගැනීම වලට තියෙන පළවෙනි වාසිය. එතකොට පුතේ අනිත් එක තමයි දැන් අපි භෞතිකව ඔයා පන්තියකට ගියොත් එහෙම ඔයාට හදිස්සි අසනීපයක් වුණොත් එහෙම උණක් එම්පිරිස්සාවක් ඇදුනොත් එහෙම විශේෂ ගමනක් යන්න වුණොත් එහෙම ඔයාලේ පන්තිය මිස් වෙනවා. හැබැයි CS Education එකේදී අපි ඒ නියමිත පන්ති ගාස්තුව මේ මාසෙට කරලා තිබ්බොත් එහෙම අපි අනිවාර්යයෙන්ම ඔයාට ඒක කොහොමත් ඔයාට රෙකෝඩින් එක ගන්න පුළුවන්. හරිද? ඔයා පන්තියට දිගටම සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔයාට කොහොමත් අදාළ දවසේ පන්තියට ලයිව් පන්තියට එන්න බැරි වුණොත් එහෙම පුතේ ඔයාට රෙකෝඩින් එක ලැබෙන්න සලස්වනවා අපි කොහොමද? හරි. එතකොට ඔයාට රෙකෝඩින් එක ගන්න පුළුවන්. එතකොට ඒක ඔයාට ගොඩක් හොඳයි. සමහර ළමයිට පාඩම තේරුම් නැත්නම් ආයෙ රෙකෝඩින් එක බලලා ඒක තේරුම් ගන්න පුළුවන්. නේද? එහෙම වෙන්නේ නැහැ. කොහොමත් ලයිව් තේරෙන්න තමයි උගන්වන්නේ. බය වෙන්න එපා. හරි. එතකොට පුතේ මේකෙදි අපි විශේෂයෙන්ම මේ
පළවෙනි වාසිය තමයි ගෙදරින් ඉඳලා පරිස්සමට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පන්තියට එන්න සම්බන්ධ වෙන්න බැරි වුණොත් එහෙම ඔයාලට රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ උසස් පෙළ නිබන්ධන. නැත්නම් ටියුට්ස් කොහොමද ගන්න කියලා. අපි පුතේ ටියුට්ස් අපේ ගුරුවරු අපේ ආයතන හරහා ඔයාලට ටියුට්ස් වාගේ ගෙදෙට්ට ලැබෙන්න සලස්සනවා. ඒ කියන්නේ කුරිය කරනවා. තේර භාෂාවෙන් කිව්වොත් එහෙම ඔයාලට. කුරිය කරනවා. ඒකට කිසිම ගාස්තුවක් ඔයාගෙන් ගන්නෙ නැහැ. ග්ලාස් පීස් එක 2200යි එච්චරයි ඔයාගේ ගාන වෙන කිසිදු අය කිරීමක් කරන්න නැහැ. ඒක ඔයාගේ ගෙදෙට්ට එන්න සලස්සනවා අපි. එතකොට අපි මුලින් ගුරුවරු පන්ති කරද්දී සමහරවිට පළවෙනි දවස් අපිට ඊළඟ සතිය කියලා. ඊළඟ සතියේ පළවෙනි දවසේදී ඔයාට ටියුට් එකක් නැහැ. එතකොට ඔයා සම්බන්ධ වෙනවද නැද්ද කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා හරියට දැනුවත් නැහැනේ අපි. ඒ නිසා අපි මුලින්ම අපි ටියුට් එකක් කරනවා නම් පාඩමක් කරනවා අපි PDF එකක් විදිහට මුල් සතියේ දෙක වගේ අපි ඔයාට PDF එකක් විදිහට එවනවා. හරිද? එතකොට ඔයා ඒක PDF එක හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි එහෙම නැත්නම් print out එකක් හරි අරන් තියාගන්න. ඔයා පන්තියට සම්බන්ධ වෙනවා නම් දිගටම අපිට ඒක කන්ෆර්ම් වුණාට පස්සේ අපි ඔයාට ටියුට් එක ගෙදෙට්ට ලැබෙන්න සලස්වනවා කොහොමද? ඒකට වෙනම අය කිරීමක් ගන්නෙ නෑ පුතේ. හරිද? එතකොට ඒ ටියුට් එවනකොට පුතේ අපි ටියුට් කීපයක් මෙවනවා එකවරම මාසයකට හෝ මාස කීපයකට අවශ්‍ය දිය ඒක ගුරුවරු තීරණය කරයි. එතකොට පුතේ ඔයාට ටියුට්ස් ගෙදෙට්ට එන්න සලස්වනවා. ඒකට වෙනම අය කිරීමක් කරන්නේ නැහැ. එතකොට පුතේ ඔයාට සාමාන්‍යයෙන් මේ පාඩමට අදාළව ඒ ගුරුවරු දැනුවත් කරන මේ පාඩම කොහොමද වෙන්නේ? මේ පාඩම ටියුට් අරා යනවා මේ පාඩම පොතේ ලියනවා සමහර ලාවට එහෙම දැනුවත් කිරීම කරයි. ඒක අදාළ ගුරුවරු ඔයාට දැනුවත් කරයි ඉස්සරහට. එතකොට අන්න ඔයාට ටියුට් ප්‍රශ්නෙත් හරි ටියුට් ඔයාට ගෙදෙට්ටම එවනවා අපි. හරිද? ටියුට් ගෙදෙට්ටම එන එකට වෙනම ගාස්තුවක් අය කරන්නේ නැහැ ඔයාගෙන්. එතකොට සාමාන්‍යයෙන් අපි කොහොම තමයි වැඩ කටයුතු කරන්නේ? ඒක පන්තිය සාමාන්‍ය පුතේ අපි හවස් වරුවක තමයි පන්ති දාන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 6න් පස්සේ සාමාන්‍ය 7 වගේ වෙලාව තමයි දාන්නේ සාමාන්‍යයෙන්. එතකොට හවස් උදේ දවල් වරුවක ඔයා පන්ති හරි කොහෙර ගමනක් යනවා කරගන්න පුළුවන්. හවස තමයි ඔයාට පන්ති වලට සම්බන්ධ වෙන්නේ. සාමාන්‍ය 7-9 වගේ වෙලාව තමයි අපි පන්ති පවත්වන වෙලාව. ඊට අමතරව චුටි ඇඩ්ජස්ට් කිරීම වෙන්න පුළුවන් ගුරුවරු ඒ පහසු වෙලාවල් එක්ක. එතකොට හවස තමයි තියෙන්නේ. එතකොට පුතේ පන්තිය සාමාන්‍යයෙන් ඔයා දකිනවා දැන් පරිසරයේ සාමාන්‍ය පන්ති කරන ඔන්ලයින් පන්ති වල වෙන්නේ පුතේ ඇත්තම ඒ ගුරුවරයා භෞතික පන්තියක උගන්වනවා. ඒ ෆිසිකල් පන්තියක උගන්වනවා ඒක රෙකෝඩ් කරනවා. ඒතර ඒක රෙකෝඩ් කරන එක තමයි ඔන්ලයින් විදිහට ළමයිට දෙන්නේ. අපි එහෙම නෙවෙයි කෙලින්ම මේ මම දැන් සජීවීව ඉන්නවා. දැන් මම සජීවීව කැමරාව ඉස්සරහා ඉන්නවා. ඒ වගේ අපි කෙලින්ම ඔන්ලයින් කරන ළමයි වෙන්නේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා අපි පන්තිය කරනවා. ඒතර අර ෆිසිකල් පන්තියක් රෙකෝඩ් කරන එකක්වත් ඒක කැමරා කරන එකක්වත් ඒ ළමයිට උගන්වන එකක් ඔන්ලයින් ළමයිට දෙන එකක්වත් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන අපි කරන්නේ පුතේ අපි කෙලින්ම ඔන්ලයින් ළමයි වෙනුවෙන් විතරක් භෞතිකව ඒ වෙලාව දාගෙන පන්තිට වෙලා පන්තිය කරනවා. මේ ගුරුවරු හැමෝම එහෙමයි. හරිද? එතකොට ඔයාට තියෙන වාසිය තමයි ඔයා දිහා බලාගෙන ඔයාව ටාගට් කරලා තමයි අපි උගන්වන්නේ. එහෙම නැත්නම් භෞතික කරන කට්ටියක් නෙවෙයි ඔයාලව තමයි අපේ අරමුණ. හරිද? එතකොට ඒක ඔයාලට පන්ති වලට ඉස්සරහට සම්බන්ධ වෙද්දී තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපේ ගුරුවරු සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඒ ගුරුවරුන්ට අවස්ථාව දෙනවා ඉස්සරහට. මම මුලින්ම කලා අංශය ගැන චුටි පැහැදිලි කිරීමක් කරන්න විනාඩි 5ක 6ක විතර. ඊට පස්සේ මම මගේ කොටස අවසන් කරන අපේ අනිත් ගුරුවරුන්ට අවස්ථාව දෙන්නම්. පුතේ කලා කිව්වහම පළවෙනි දේ තමයි මේ ආර්ට්ස් කියලා කිව්ව හරියද? සාමාන්‍ය ආර්ට් කියන්නේ ඒතර කලා අංශයෙන් හරිද ආර්ට්ස් කරනකොට පළවෙනිම දේ තමයි ගොඩක් වෙලාවට සමාජේ පල්ලෙහාට දානවා. බිමටම දානවා. හරිද? එතකොට සයන්ස් කරන කට්ටිය, මැත්ස් කරන කට්ටිය ඩින් යන්නේ. එතකොට ටෙක් කරන කට්ටිය, කොමර්ස් කරන කට්ටිය සාමාන්‍ය මට්ටමක යනවා. ආර්ට් කරන කට්ටිය පොළොව අස්සෙන් යන්නේ. හරිද? ඒ කියන්නේ අර කට්ටිය අදිමානක ඉන්නවා. සාමාන්‍ය ආර්ට් කරන කට්ටිය හීනමානක වගේ ඉන්නවා. හරිද? ඒ නිසා අන්න ඒක මුලින්ම නැති කරගන්න. ආර්ට් කියන්නේ ඒ කියන්නේ මේක පහත් කරන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඔයාට මම පොඩ්ඩකින් පෙන්නනවා ළමයි ওই විශ්වවිද්‍යාලයට සුසුකම් ලබනකොට ඒ විශ්වවිද්‍යාලේ තියෙන පාඨමාලා. ඒ විශ්වවිද්‍යාලේ පාඨමාලා අතරින් වැඩිම පාඨමාලා ප්‍රමාණයක් තියෙන පුතේ කලාංශෙන් උසස් පෙළට මොන දෙන දරුවන තමයි වැඩිම පාඨමාලා ප්‍රමාණයක් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පුතේ උසස් පෙළ විභාගයේ ලියලා විශ්වවිද්‍යාලයට අයදුම් කරද්දී පුතේ ඒ විශ්වවිද්‍යාලයට අයදුම් කරන මේ ඒ පොත අපි පොත කියලා කියන්නේ මේකට විශ්වවිද්‍යාලයට මේ අයදුම් කරන මේ පොත මේ කැම්පස් පොත කියලා කියන්නේ මේකට මේක ඔයාලට පේනවා ඇති මේ ගිය අවුරුද්දේ කැම්පස් පොත මේ තියෙන්නේ මම ෂෙයා කරන්නේ මේ හරිද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි පාඨමාලා ප්‍රවේශය
මේ ගිය අවුරුද්දේ පොත හරිද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් කරපු මේකේ ඔයා බැලුවොත් එහෙම හරිද මේක ඕන්න මම අපි ගෲප් එකට දාන්නම් ඔයාට මේකේ තියෙනවා පාඨමාලා හරිද මේකේ තියෙනවා පාඨමාලා වැඩිම පාඨමාලා ප්‍රමාණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් කලා අංශෙන් ඉදිරිපත් වෙන දරුවන්ට හරිද කලා අංශෙන් ඉදිරිපත් වෙන දරුවන්ට ඔයාට මම මේක පෙන්න කතා කරනවට වඩා මම මේක එවන්නම් ඔයාට මේ හෑන්ඩ් බුක් එක එවන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගෲප් එකට ලැබෙන සලසන්න ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න අනිවාර්යෙන්ම කැම්පස් ලිටරචර් ළමයි නෙවෙයි මේක බලන්න ඕනේ මේක බලන්න ඕනේ උසස් පෙළ විෂයන් තෝරගන්න කලින් ඒ ළමයි තමයි මේක බලලා තීරුම් ගන්න ඕනේ අනේ එහෙම එකක් නෙවෙයි කලා කියලා කියන්නේ ගොඩක් හොඳ එකක් වැඩිම පාඨමාලා තියෙන වැඩිම ක්ෂේත්‍ර ගණනාවකට යන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි කලා කියලා කියන්නේ. හරි ඒ නිසා කලා කරනකොට මයින්ඩ් එක හදා ගන්න එපා මේක මේ පල්ලෙහා මට්ටම එකක් කියලා. හරිද? මොකුත් කරගයා ගන්න බැරි කට්ටිය කරන එකක් නෙවෙයි කලා කියලා කියන්නේ. ඒක නෙවෙයි ඈ. හරිද? ඒතකොට සාමාන්‍ය පුතේ මේ කලා කරනකොට ආර්ට්ස් වල පොඩි නීති ටිකක් තියෙනවා. හරිද? මෙතන පන්තියට එන්නම් පුළුවන් නොඑන්නත් පුළුවන් නීති ටික දැනගෙන යන්න. හරිද? ආවත් නාවත් ඒක ප්‍රශ්නයක් නැහැ. නීති තමයි කලාංශ පුතේ විෂය ගොඩක් තියෙනවා. දැන් මැත්ස් කරන කට්ටියට විෂයන් 3යි 4යි තියෙන choice කරන්න ගොඩක් ලොකු දෙයක් නෑ. සයන්ස් කට්ටියටත් එහෙම. ටෙක් කට්ටියටත් එහෙම, කොමර්ස් කට්ටියටත් එහෙම. හැබැයි ආර්ට් කරන කට්ටියට ගොඩක් subjects තියෙනවා. there are so many subjects. හරිද? ගොඩක් subjects තියෙනවා. ඒ subject ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා පුතේ. ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. එකක් තමයි පුතේ ඔය භාෂා විෂයන්. හරි භාෂා විෂයන් languages කියලා කියන්නේ අපි භාෂා විෂයන්. ඊට පස්සේ පුතේ තියෙනවා ආගම් හා ශිෂ්ටාචාර කියලා එකක්. හරිද? ආගම් හා ශිෂ්ටාචාර කියලා හරිද? ඕම එකක් තියෙනවා ශිෂ්ටාචාර. එහෙම කැටගරි එකක් තියෙනවා. ඊට පස්සේ පුතේ තව කැටගරි එකක් තියෙනවා සමාජීය විද්‍යාව. හරි? සමාජීය විද්‍යා විෂයන් කියලා විශේෂ ක්ෂේත්‍රයක් තියෙනවා. සමාජීය විද්‍යා විශේෂ ක්ෂේත්‍රය කියලා. ආයෙ තියෙනවා සෞන්දර්ය. හරිද? සෞන්දර්ය විෂයන් කියලා කියන්නේ සෞන්දර්ය aesthetic subjects කියලා ඔන්න ඔහොම ප්‍රධාන වර්ග පුතේ 4ක් තියෙනවා ආර්ට්ස් වල. මේකෙදි දරුවෝ හොඳට මතක තියාගන්න මේ විෂයන් තෝරගද්දී පොඩි නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික මුලින්ම ගන්න. දැන් උදාහරණ භාෂා කිව්වම අපි හිතමු මම අපේ ශ්‍රීනාත් සර් උගන්වන විෂය සිංහල විෂය. හරිද? ඊට පස්සේ කවුරු හරි ජර්මන් කරනවා වෙන්න පුළුවන්. හරිද? ෆ්‍රෙන්ච් කරනවා වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ජපාන් කරනවා මොකක් හරි භාෂා. හරිද? ඔන්න භාෂා විෂයන් ටිකක් මම ලිව්වා. ඊට පස්සේ පුතේ ආගම් හා ශිෂ්ටාචාර කිව්වම අපි කියනවා BC කියලා විෂයක් කරනවා කට්ටියනේ. මේ බෞද්ධ ශිෂ්ටාචාරය කියලා. හරිද? ඒ වගේ Hindu civilization ඔහොම තියෙනවා. හරිද? එතකොට ඒවා ආගම් හා ශිෂ්ටාචාර BC කියලා විෂයකුත් තියෙනවා පුතේ. බුද්ධ ධර්මය කියලා විෂයකුත් තියෙනවා. හරිද? මේ BC අයිති වෙන්නේ ශිෂ්ටාචාර වලට, බුද්ධ ධර්මය අයිති වෙන්නේ ආගම් වලට. තේරෙනවද? ඒක කිව්වේ ආගම සහ ශිෂ්ටාචාරය. ඕම විෂයන් සෙට් එකකුත් තියෙනවා ආර්ට් වල. සමාජීය විද්‍යා විෂයන් කියලා කියන්නේ අපේ ඉතිහාසය සර් රිමාර්කස් සර් උගන්වන විෂය ඉතිහාසයේ තියෙනවා. හරිද? ඊට පස්සේ මම උගන්වන විෂය හරිද? භූගෝල විද්‍යාව හරිද? භූගෝල විද්‍යාව භූගෝල කියන්න හරිද? ඊට පස්සේ තව විෂයන් තියෙනවා. හරිද? තව විෂයන් ගොඩක් තියෙනවා. හරිද? ආර්ථික විද්‍යාව තියෙනවා. ඊට පස්සේ දේශපාලන විද්‍යාව තියෙනවා. බොහොම තියෙනවා. ගොඩක් තියෙනවා. හරිද? විෂයන් ගොඩක් තියෙනවා. සෞන්දර්ය විෂයන් කියන්නේ ඔන්න කවුරු හරි චිත්‍ර කරනවා. නැටුම් කරනවා. හරිද? සංගීත කරනවා. ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව කියලා එකක් තියෙන්නේ. හරිද? ඩ්‍රාමා ඇන්ඩ් තියටර් කියලා. හරි. ඔන්න ඔය වගේ විෂය ගොඩක් තිබ්බට ඔය විෂයන් සෙට් එක පුතේ කොටස් 4කට බෙදෙනවා. කොටස් 4කට බෙදෙනවා. මේකේ නීතිය තමයි කිසිම ළමයෙක්ට සෞන්දර්ය විෂයන් 3ක්ම තෝරගන්න බෑ. ඒවා හිතන් ඉන්නවා මම අම්මට සිරි වෙන්න හිටපන්කෝ මෙහෙමයි ඔක්කොම දන්න ශිල්ප කලා ඔක්කොම දන්න කට්ටිය චිත්‍රයි නැටුම් සංගීත කරන්න බෑ. 3ක් කරන්න බෑ. ඒ කියන්නේ වාට එහෙම මේ සෞන්දර්ය විෂයන් වලින් 3ක් තෝරගන්න බෑ. 3ක්ම කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඕකේ මම දන්න විදිහට 2ක් කරන්න පුළුවන්. 2ක් කරන කට්ටිය ඉන්නවා. හරි සෞන්දර්ය විෂයන් 2ක් කරන කට්ටිය. හැබැයි සාමාන්‍ය ගොඩක් කට්ටිය 1යි කරන්නේ. හරි 3ක් නම් කරන්න බෑ. ඒ නිසා සෞන්දර්ය විෂයන් 3ක් තෝරගන්න එපා. 1 කරන්න බෑ ඔයාට. 2කුත් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. කරන කට්ටියත් ඇති. හැබැයි 1 තමයි සාමාන්‍යයෙන් මේක කරන්නේ. සෞන්දර්ය විෂයන් කරන කට්ටිය. මෙන්න මේ භාෂා කිව්වම පුතේ භාෂා 3ක්ම කරන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔයා ෂඩ් භාෂා පරමේශ්වර වෙන්න හරිද? ඔයා සිංහලයි, දෙමළයි, ඉංග්‍රීසි එහෙම කරනවා. ඉංග්‍රීසි කියන්නේ මේ ඉංග්‍රීසි මේ ලිටරචර්. හරිද? ඒකකොට මේ ජනරල් ඉංග්‍රීසි නෙවෙයි ඈ. 3ක් කරන්න බෑ. ලැන්ග්වේජස් 3ක් කරන්න බෑ. හැබැයි ලැන්ග්වේජස් 2ක් කරන්න පුළුවන්. 2ක් කරන්න පුළුවන්, 1ක් කරන්න පුළුවන්. ඒතකොට ඔයාට ඔයා භාෂාවක් මොකක් හරි තෝරන් ඉන්නවනම් ඔයාට ඒ භාෂාව උඩරිම 2යි කරන්න පුළුවන්. 2ක් කරොත් ඔයා ලැන්ග්වේජස් සෙට් එකට තමයි යන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔය ආර්ට්ස් කරන කට්ටිය ටිකක්
වැඩියෙන් කරන සබ්ජෙක්ට් එක තමයි මේ සිංහල කියන විෂය. හරි සිංහල තමයි කරන්නේ. මමත් ඒ ලෙවලට සිංහල කරේ. හරි සිංහල තමයි කරේ. සිංහල වල ලොකු සපෝට් එකක් හම් වෙනවා පුතේ ඒ ලෙවල් වලට. හරි මොකද ඔයාලගේ පරම්පරාවේ කට්ටිය පොත් කියවන්නේ කොහොමම සෙට් එකක් ඉන්නේ. එතකොට ආර්ට් කරද්දි ලියන එක හොඳට පුළුවන් වෙන්න ඕන. ලියන එක අපිට එන්නේ මෙන්න මේ සිංහල කියන විෂය. ඉතින් අපිට දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා ශ්‍රීනාත් සර්. හරිද? සිංහල විෂයට. එතකොට මෙන්න මේ වගේ තුනක් කරන්න බෑ දෙකක් පුළුවන් උපරිම දෙකයි කරන්න පුළුවන් එකක් කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආගම හා ශිෂ්ටාචාර වලින් පුතේ මේ සාමාන්‍ය බුද්ධ ධර්මයේ BC දෙකම කරන්න බෑ. හරිද? සර් කොරියන් ICT ජියෝග්‍රැෆි කරන්න පුළුවන්. පුළුවන්. ඉන්න මම කියන්නම් ඈ. හරි පුළුවන්. එතකොට BC සහ බුද්ධ ධර්මයේ දෙකම කරන්න බෑ. කියන්නේ එකම ආගම් එකම ශිෂ්ටාචාර කරන්න. දැන් බුද්ධ ධර්මයයි බෞද්ධ ශිෂ්ටාචාරය බෑ. එහෙම බෑ. ඒ දෙක එකක් තෝරගන්න ඕනේ. එතකොට මේ වගේ සිවිලයිසේෂන් තුනක් කරන්නත් බෑ. මම හිතන්නේ මෙතන සිවිලයිසේෂන් ඒව කරන ළමයි ඇති කියලා. ඒ කියන්නේ මේ ආගම් එහෙම කට්ටිය ඇති කියලා මම හිතන්නේ. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මෙන්න මෙයාලා කියන්නේ සමාජ විද්‍යාව කියලා කියන්නේ මෙයාලට. මෙයාලගේ පුතේ විෂයන් තුනක් කරන්න පුළුවන්. විෂයන් තුනක් කරන්න පුළුවන්. මෙයාලගේ විෂයන් දෙකක් කරන්න පුළුවන්. එකක් කරන්න පුළුවන්. අවුලන්නේ. සාමාන්‍ය මේ කට්ටියගේ විෂයන් තුනම කරන කට්ටියක් තියෙනවා සමාජ විද්‍යාව විෂයන්. දෙකක් කරන කට්ටියක් තියෙනවා එකක් කරන කට්ටියක් තියෙනවා. සාමාන්‍ය හොඳ දේ තමයි කියන්නේ ආර්ට් කරද්දි හොඳ දේ තමයි පුතේ ඒ කියන්නේ මෙහෙමයි ඔයාලට මේ තෝරගන්න පුළුවන් මේ හතරෙන්ම තුන එහෙම තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එක මෙන්න මේකෙන් දෙකකුයි මේකෙන් එකකුයි. එහෙම තමයි තෝරගන්නේ. හරිද? තෝරගන්න. ඒක ඔයාලට choice කරන්න පුළුවන්. මේක තුනක් කරන්න පුළුවන්, දෙකක් කරන්න පුළුවන්, වෙන එකකට යන්නත් පුළුවන්. ඒ වල විෂයන් තෝරගෙන ඉන්නේ මොකද්ද කරන්න කියලා. ඒකට දැන් ඔයාලට තේරෙනවා ඇති. හරි. මට එහෙනම් මේ තුනම කරන්න බෑ, මේක දෙකක් කරන්න බෑ, මේක එකයි කරන්න වෙන්නේ. එහෙම කියලා තේරුම් ගන්න වෙනවා. හරි. අපි දැනුවත් කිරීම කරා නම් ඉස්සරහට පන්තිර සම්මහනාම. එතකොට ඔය වගේ සිද්ධියක් තියෙනවා. එතකොට සාමාන්‍ය පුතේ උසස් පෙළට අපි කරද්දි මේ සමහර ළමයි හිතන් ඉන්නවා මේ A level කරලා රස්සා හම්බ වෙනවා මේ සබ්ජෙක්ට් එකේ දැනුමට කියලා. ඒ වෙන්නේ නැහැ. A level අපි කරන්නේ කැම්පස් පැන ගන්න. A level විභාගය ඇත්තනම තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය. නොමිලේ රජයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් ඉගෙන ගන්න යන්න තියෙන විභාගය තමයි A level කියලා කියන්නේ. ඒ විභාගයට යන්න හොඳ දැනුමත් එන පාඩම් කරලා වැඩ කරලා කැම්පස් යන්න පුළුවන් විෂයන් තුනක් තමයි තෝරගන්න ඕනේ. හරිද? එතකොට ඔන්න මූලික දැනුවත් කිරීම කරා එක්කෙනෙක් අහලා තියෙනවා මැසේජ් දාලා දෙන්නෙක් අහලා තියෙනවා එයාලගේ සබ්ජෙක්ට් ගැන ඔයාලගේ මැසේජ් වලට අදාළව ඒවා කරන්න පුළුවන් ඈ කොරියන් ICT ජියෝග්‍රැෆි ඒවා කරන්න පුළුවන් අවුලක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔන්න මේ දැනුවත් කිරීම හරි. අර ඩොකියුමන්ට් එක දැම්මට පස්සේ ඩොකියුමන්ට් එක හොඳට කියවන්න එතකොට ඔයාව විෂයන් තෝරගන්නකොට පැටලෙන තත්ත්වේ නැති වෙනවා. හරිද? මම තව විනාඩි දෙකක් විතර කතා කරන්න. ඔය තමා කලාංශයේ විස්තර. එතකොට මම උගන්වන විෂය CS education එකේ geography තමයි මම උගන්වන්නේ. Google විද්‍යාව තමයි මම උගන්වන්නේ. එතකොට මම officially 6 වසරේ ඉඳලා 13 වසරේ යනකම් geography කරලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ මම A level වල geography කරලා තියෙනවා. හරිද? A level geography කරලා තියෙනවා. මම පෙරදින විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂීය උපාධියක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාarලා තියෙන අවුරුදු 4ක. ඊට පස්සේ 2018 ඉඳලා 2025 වෙනකම් මම රජයේ ගුරුවරයෙක් විදිහට හිටියා. දැන් මම වෘත්තිමය වශයෙන්ම ටියුෂන් එනවාද උපකාරක පන්ති වලම තමයි නිරත වෙන්නේ. එතකොට මම 2018 ඉඳලා ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. හරි. එතකොට එවැනි සුදුසුකම තමයි මට උගන්වන්න තියෙන්නේ. මම A level කරා. මගේ විෂයන් තුනටම මට ඒ තුනක් තියෙනවා. මගේ මම කරපු සබ්ජෙක්ට් එකට මට ඒකක් තියෙනවා. ඒ තුනටම ඒකක් තියෙනවා. ඒ තුනක් තියෙනවා. මම මහනුවර දිස්ත්‍රික්කයෙන් 5 වෙනියා වුණා. ලංකාවෙන් 107 වුණා. කැම්පස් ගියා. ඒතර ඔයාලට කැම්පස් යන විදිහ මට කියලා දෙන්න පුළුවන්. විෂයට ඒකක් ගන්න එක නෙවෙයි, රෑන්ක් එකක් දාන විදිහත් මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම ඔයාලට දෙන්නම්. මගේ ශිල්පේ මම දෙන්නම්. කැම්පස් එකේ ගිහිලා අත්දැකීම් සහ ඒ සුදුසුකම් එක්ක ඉස්කෝලේ ගත්ත අත්දැකීම් සහ ටියුෂන් ක්ෂේත්‍රයේ ගත්ත අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඔයාලා මේ ඉස්තෝරියම පුරුදු වෙන්න කරන එක නෙවෙයි. සමහරවිට මේ පන්තියට එන දැන් අපි ඉස්සරලා දැක්කත් එහෙම ඔයාලට ඉතින් මේ මුගේ වයස කීයද පොඩි උන් අපිටත් වඩා බාලයි වගේ තමයි පේනවා ඇති. නේද? අපි ශ්‍රීනාත් සර්, රිමාකස් සර් මාව එහෙම දකින්න. අපි වයසයි. එහෙම හිටියට. හරිද? අපි වයසයි මේ හිටියට. හරිද? ඒ නිසා අපිට එක්ස්පීරියන්ස් තියෙනවා මේ ගුරුවරු හැමෝටම අනිත් සර්ලට මට වඩා තියෙන එක්ස්පීරියන්ස්. ඒ නිසා පුතේ ඔයා මේ ආයතනය සම්බන්ධ කරගෙන මේ ඉගෙනීම් කටයුතු ඉස්සරහට කරගෙන යමු. විශ්වාස කරන්න අපි ඔයාලව මග අතාරින්නේ පන්තියේ ළමයි කීයක් හිටියත් අපි පටන් ගත්තොත් දෙයක් අපි ඒක ඔයාගේ විභාගයට යනකම්ම අපි ඒක පටන් ගත්ත දේ අවසන් කරනවා කොහොම හරි වත් එක්ක ඉඳලා. හරිද? එතකොට මම එහෙනම් මගේ කතාව මෙතනින් අවසන් කරනවා. යන්න එපා ඔයාලා පන්තිය ගැන
තව මෙතන ඉස්සරහට දැනුවත් කිරීම කරන අපේ සර්ලා අපේ ඉතිහාස සම්බන්ධලා තියෙන ඉමල්ක සර්, ඒ වගේම අපේ ශ්‍රීනාත් සර් සම්බන්ධලා තියෙනවා සිංහල සර්. ඉතින් මම මේ සර්ලට තව අවස්ථාව ලබා දෙනවා මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. හරි. ඔයාලට මගේ පන්තිය ගැන දැනුවත් කරොත් ඉතින් අවසාන වශයෙන් ජෝග්‍රෆි පන්තිය සෙනසුරාදා ලබන සතියේ සෙනසුරාදා රෑ 7ට පටන් ගන්න පන්තිය 7 ඉඳලා 9 වෙනකම් පන්තිය තියෙනවා. හරිද? පළවෙනි දවසේ මුකුත් එපා පොතක් අරගෙන ඉන්න එච්චරයි 7 ඉඳලා 9 වෙනකම්. ඉතින් මෙතන ඉන්න කට්ටිය ඇවිල්ලා බලන්න ජෝග්‍රෆි කියන්නේ මොකක්ද කියලා. 7 ඉඳලා 9 වෙනකම් පන්ති 30 සෙනසුරාදා හැමදාම මේ වෙලාව. හරි. එහෙනම් අපි ඉතුරු ගුරුවරුන්ට මම අවස්ථාව දෙනවා. මටත් මාක් කර කියන්න අමතකුනොත් එහෙම ඒකත් දැනුවත් කරන්න. එහෙනම් ගොඩක් ස්තුතියි පුතේ. අපේ ඉමල්කස සම්බන්ධලා ඉන්නවා. මල්කස හෝ ශ්‍රීනාත් සර් දැන් කතා කරයි. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් පරිස්සමෙන් හැමෝම ඉන්න. ආයුබෝවන්. බොහොම ස්තුතියි චානක සර්. අපේ ළමයි සියලු දෙනාටම ආයුබෝවන්. සුබ අනාගතයකට ඉස්සෙල්ලාම ආශිර්වාද කරනවා. මම ඉස්සෙල්ලාම දැන් අපේ කලා විෂය ධාරාව හා සම්බන්ධව ඒක නිසා මම හිතනවා මම තව ලොකු විස්තරයක් ඔයගොල්ලන්ට ඒ පිළිබඳව කරන්න අවශ්‍ය නැහැ කියලා. ඉස්සෙල්ලාම මං ගැන කියලා ඉන්නම්. දරුවෝ මම උසස් පෙළ ඉතිහාසය හදාරලා විෂයන් තුන අපේ චානක සර් කිව්වා වගේ ඒ සම්මාර්ථ තුනක් අරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ විශේෂවේදී හදාරලා උපාධියක් විශේෂවේදී උපාධියක් ඊට පස්සේ උපකාරක පන්ති ශාස්ත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී අවුරුදු 14ක අත්දැකීම් එක්ක තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ මේ මගේ 14 වෙනි අවුරුද්ද යන්නේ. 14 වෙනි අවුරුද්ද මේ වෙද්දී පාසලක ගුරුවරයෙක් විදිහට මම කටයුතු කරනවා සහ මම හිතනවා ඉතිහාසයේ විෂය ඉගැන්වීම හා සම්බන්ධව ඔබට මා තුළ හැකියාවක් විශේෂ සුසුකමක් තියෙනවා කියලා. ඒ තමයි දරුවෝ මේ වෙද්දී ඉතිහාසයේ විෂය හා සම්බන්ධව උසස් පෙළ ලියන දරුවන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කරන සීමිත ගුරුවරු සංඛ්‍යාවයි ඉන්නේ. ඉතින් මම ඒ ගුරුවරු අතර එක්කෙනෙක් කියලා හරි ආඩම්බරෙන් කියනවා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්. ඒ කියන්නේ දරුවෝ අපි තමයි එකට සම්බන්ධ වෙලා එකට එකතු වෙලා ඔයගොල්ලන්ගේ උත්තර පත්‍ර උසස් පෙළ ලිව්වට පස්සේ උත්තර පත්‍ර කොහොමද ලකුණු දෙන්නේ මොකද්ද ලකුණු දෙන පටිපාටිය මොනවද නිර්ණායක ඔය දේවල් පිළිබඳව සාකච්ඡා කරලා ඔයගොල්ලන්ගේ පේපර්ස් බලන කණ්ඩායම් අතර එක පැනල් එකක මමත් වැඩ කරනවා ඔයගොල්ලන්ගේ උත්තර පත්‍ර බලනවා. ඒ නිසා මම හිතනවා ඔබට ඉතිහාසයේ විෂය ඉගැන්වීම සඳහා මට වෙනම විශේෂ සුසුකමක් තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ඇති මම හිතන්නේ කවුද අපේ ශානක සර් සෑහෙන විස්තර කිරීමක් කළා කලා විෂය ධාරාව හා සම්බන්ධව. අහපහු ඇත්තට මට ලොකු හිදස් නැහැ ඒ විස්තර කිරීමත් එක්ක කලා විෂය ධාරාව පිළිබඳව කරන්න. නමුත් අර කිව්වනේ කලා විෂය ධාරාව කරපු සමහර කරන ළමයිට පොඩි මානසිකත්වයක් හැදෙනවා ආර්ට් කරලා මොනවා කරන්නද අර ඉස්සර කිව්වෙත් ළමයි ඔහොම ආර්ට් බයි කලා කන්දේ හැටි මලා කියලා කිව්වේ. ආර්ට් කරලා වැඩක් නැහැ. ආර්ට් බයි කලා කන්දේ හැටි මලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වනේ නේද? ඒ අතරතුර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉතිහාසය නම් හොඳටම පාර ගැව්වා. ඉතිහාසය කළා මොනවා කරන්නද? ඉතිහාසය කළා කණ්ඩද කියලා ඇහුවා. ඉතිහාසය කියන කාරණේට දෙවෙනියට යමුකෝ කලාව. ආර්ට් BA උපාධිය. එතෙන්ට යන්න පුළුවන්. ඕකනේ සාමාන්‍ය දේ. BA උපාධියට යන්න පුළුවන්. අපි මේ සාමාන්‍ය කාරණේ පොඩ්ඩක් පැත්තකට දාමුකෝ දරුවෝ. ඒ සාමාන්‍ය උපාධිය හැර BA උපාධිය හැර බැචලර් ඔෆ් ආර්ට් ඔබට යන්න පුළුවන් කලා විෂය ධාරාව කරලා ඔබට ඇප්ලයි කරන්න පුළුවන් වෙන කෝස් මොනවද? එකක් ලෝ ෆැකල්ටි යන්න පුළුවන්. ලෝ ෆැකල්ටි යන්න තෝරගන්න තියෙන පහසුම පාර තමයි කලා විෂය ධාරාව කියලා කියන්නේ. වාස්තු විද්‍යාව කරන්න පුළුවන්. නිර්මාණ වේදය කරන්න පුළුවන්. කවුරු හරි දරුවෙක් මෙතන ඉන්නවා නම් ගැහණු දරුවෙක්, පිරිමි දරුවෙක් හෝ වේවා ගැහණු දරුවෙක් කවුරුන්නෝ කෙනෙක් හිතුවොත් එහෙම මම මොඩලින් කරනවා. මොඩලින් කරන එහෙම ළමයි ඉන්නවනේ නේද? එහෙම කරන ළමයි ඉන්නවනේ. දරුවෝ ඔයගොල්ලෝ දන්නවද කවුරුන්නෝ
ඒකට අදාළව කලා විෂය ධාරාව කරලා යන්න පුළුවන්. අර හිතා ගන්නත් බැරි ශේෂ්ත්‍ර තියෙනවා දරුවෝ. කළමනාකරණ අධ්‍යයනය, ප්‍රමාණ සමීක්ෂණය, තොරතුරු තාක්ෂණය, නගර හා ග්‍රාම නිර්මාණය, තොරතුරු සහ sannivedana තාක්ෂණය තියෙනවා ළමයි ලිස්ට් එකක්ම. කලා විෂය ධාරාව කරලා උසස් පෙළට මොනවද කරන්න පුළුවන් කියන දේ දන්නේ නැති කට්ටිය තමයි ආර්ට් කරලා මොනව කරන්නද කියලා කියන්නේ. ඉතින් එහෙම දෙයක් නෑ. ඔබ හිතන පරාසයට වඩා සෑහෙන පරාසයක කලා විෂය ධාරාව කරලි වෙරලා ඔබට ගමන යන්න පුළුවන්. බය නැතුව එකතු වෙන්නයි තියෙන්නේ. අනිත් කාරණේ මම ඔබට පුංචි යෝජනාවක් කරනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයක් ඇතුළට ගියාට පස්සේ ඔබට ඕන පාත් එකක් හොයාගන්න පුළුවන්. ඔබට ඕන පාරක් හොයාගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා යම්කිසි පාත් එකක් හොයාගනිද්දී යම් විෂයමාලාවක් සබ්ජෙක්ට් එකක් ඔබ තෝරගනිද්දී සමහර අවස්ථාවල ගොඩක් අවස්ථාවල ඔබ ඒ විෂය උසස් පෙළට කරලා තිබ්බද නැද්ද කියන දේ අදාළ වෙන්නෙම නැහැ. උසස් පෙළට මොනවද කරලා තිබුණු විෂයන් එහෙනම් මෙන්න මේක තමයි ඔයාලට කැම්පස් එකේ කරන්න පුළුවන්. එහෙම දෙයක් නෑ දරුවෝ. වෙන්න ඕන පළවෙනිම දේ මොකක් හරි ක්‍රමයකට රජයේ විශ්වවිද්‍යාලයකට රිංග ගන්න එක. රජයේ විශ්වවිද්‍යාලයකට රිංග ගන්න ඕන. රජයේ විශ්වවිද්‍යාලයකට රිංග ගනිද්දී ඔබට පුළුවන් පහසුම පාර තෝරගන්න. පහසුම පාර. සමහර වෙලාවල් වලට ඔබ යාළුවෙක් අහද්දී අර පොෂ් එකට කියන්න පුළුවන් වෙන්න එහෙම නැත්නම් අර ගැම්මෙන් කියන්න පුළුවන් වෙන්න විෂයන් තෝරනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම විෂයක් තෝරගත්තට ඔබට සමහර විට ඒ විෂය හා සම්බන්ධව ලොකු දක්ෂතාවයක් නැති වෙන්න පුළුවන්. එහෙමනේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත එහෙමනේ කියන්නේ නේද? ඒ හින්දා ඔබේ දක්ෂතාවයත් එක්ක ඔබට පහසුම පාර තෝරන්න, ඔබට පහසුම පාර තෝරගත්තොත් ඔබට පහසුවෙන් විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකට යනවා කියලා කියන්නේ ඔබට කැමති විෂය ධාරාවකින් කැමති විෂයකින් ඔබට උපාධිය හදාරන්න පුළුවන්. ඒ නිසා පහසු පාර තෝරන්න. මම ඔබට තව දෙයක් කියන්නම්. ඒ තමයි මගේ විෂය ගැන අපි වෙනම කතා කරගමු. ඒ තමයි දරුවෝ ඔබ උසස් පෙළට විෂය ධාරාව තෝරද්දී විෂයන් තෝරද්දී කොහොමද තෝරන්න ඕනේ? කොමර්ස් වල නම් මහ ලොකු විෂයන් ටිකක් නැහැ. නේද? මැත්ස් සයන්ස් වල එහෙම නැහැ. හැබැයි කලා විෂය ධාරාව ඇතුලේ විෂයන් සෙට් එකක්ම තියෙනවා නේද? විෂයන් ගොඩක්ම තියෙනවානේ. ඒ විෂයන් ගොඩක් තියේදී ඔබ කොහොමද විෂයක් තෝරගන්නේ? ඔබ කැමති විෂයන් 3 වෙන්නත් ඕන. ඔබ දක්ෂ මොකක් හරි ක්‍රමයකට මේක තෝරන්න එපා. හොඳම විෂයන් ටික. ඒ හොඳම විෂයන් ටික තෝරන්න ක්‍රමයක් චානක සර් මීට ඉස්සෙල්ලා කිව්වනේ මෙන්න මේ කියන කොටස් අතරින් ඔබ විෂයන් තෝරන්න ඕන කියලා. දරුවෝ ඒ කොටස් වලින් විෂයන් තෝරද්දී මෙන්න මේ කරුණු ටික ගැන සැලකිලිමත් වෙන්න. 1. ඔබ තෝරන විෂය ධාරාවට විෂයට ඔබ අනිවාර්යයෙන්ම කැමති වෙන්න ඕන. ඔබ කැමති විෂයක් තෝරන්න. කැමති විෂයන් තෝරන්න. සිංහල වලට කැමති. භූගෝල විද්‍යාවට කැමති. ඉතිහාසයට කැමති. අපි දැක්ක ICT කැමති. ජෝක් මේ ඒ වගේ මගේ මතකයේ ෆ්‍රාන්ස් මොනවා හරි අපේ දරුවෙන් මෙසේජ් එකක් දැම්ම කැමති. 1. කැමති වෙන්න ඕන. 2. ඔබ ඒ විෂයට දක්ෂයෙක් වෙන්න ඕන. ඔබ ඒ විෂයට දක්ෂයෙක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට ළමයි කවුරුන් හෝ දරුවෙක් මැක්ස් වලට තියෙන 100 එකක්, සයන්ස් වලට තියෙන 100 එකක් ඔබ තේරුවොත් එහෙම මං කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා කැමැත්ත මත ඔබ බයෝ කරන්න තේරුවොත් කරන්න පුළුවන්ද? කැමැත්ත තියෙනවා දක්ෂතාවය නෑ නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? 1. කැමති වෙන්න ඕන. 2. දක්ෂ වෙන්න ඕන. මැක්ස් වලට තියෙන S එකක්, මැක්ස් වලට තියෙන C එකක් ඔබ තෝරනවා ඇග්‍රි. ඇග්‍රි කියන්නේ සයන්ස් කාණ්ඩයට අයිති විෂයක්. ඔබ ආර්ට් වල ඉඳගෙන සයන්ස් වල විෂයක් කරනවා මැක්ස් වලට S එකක් තියාගෙන C එකක් තියාගෙන. ඔබ IT කරනවා මැක්ස් වලට S එකක් තියාගෙන C එකක් තියාගෙන. එතකොට ඔබ කියන්න පුළුවන් නෑ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. කරන්න පුළුවන්ද කියන දේ නෙමේ දරුව වැදගත් වෙන්නේ. කරගන්න පුළුවන්ද කියන එකයි වැදගත් වෙන්නේ. කරන්න පුළුවන් කියන්නේ එකක්, කරගන්න පුළුවන් කියන්නේ තව එකක්. පැහැදිලිද? කකුල් දෙකක් තියෙන ඕනෑම මිනිස්සෙකුට සිරීපාදේ යන්න පුළුවන්. හැබැයි කකුල් දෙකක් තියෙන හැම කෙනෙකුටම සිරීපාදේ යා ගන්න බෑ. ඇයි යා ගන්න බැරි වෙන්නේ? එක්කෙනෙක් සමහරට ගොඩාක් මහතයි තරබාරුයි හරි අමාරුයි කකුලේ තුවාලයක් කකුල් දෙකක් තියෙනවා යන්න පුළුවන්. හැබැයි යා ගන්න බෑ. S එකක් තියෙනවා C එකක් තියෙනවා කරන්න පුළුවන්.
හැබැයි කරගන්න පුළුවන්ද කියන දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. එක තමන් ඒ විෂය ධාරාවට කැමති වෙන්න ඕන, විෂයට කැමති වෙන්න ඕන, තමන් ඒ විෂයට දක්ෂයෙක් වෙන්න ඕන. ඒ ගානෙට ඒ විෂයන් උගන්වන්න ඔබට විශ්වසනීය ගුරුවරු ඉන්න ඕන. මොකද මේ උසස් පෙළ ඔබ ඔබේ ජීවිතයේ උසස් පෙළ ගුරුවරයාට බාර දෙනවා. අවුරුදු දෙකක් අවසානයේදී ගුරුවරයා විසින් ඔබේ පාත් එක සම්පූර්ණයෙන් හදලා දෙනවා. ගුරුවරයා තේරෙන භාෂාවෙන් කිව්වොත් දරුවෝ පිස්සු කෙලියොත් ඔබේ ජීවිතේ විනාශයි. ඔබේ ජීවිතේ ඉවරයි. මොකද පෙළපොත් තනම්මනම් මොකුත් නෑ. ඔබ තනිකරම විශ්වාස කරන්නේ ඔබට උසස් පෙළ උගන්වන ගුරුවරයා පමණයි. ඒ නෝට් එක මත ඒ සටහන මත තමයි ඔබට එතනින් එහාට සම්පූර්ණ වැටී කරන්න වෙන්නේ. ගුරුවරයා පිස්සු කරන්න පටන් ගත්තොත්, ගුරුවරයා පිස්සු කෙලින්න පටන් ගත්තොත් ඔබව අතරමං කළොත් දරුවෝ අතරමං වෙන්නේ ඔබේ ජීවිතේ. ඒ නිසා ගුරුවරු ඉන්නවද කියන කාරණේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ආවට ගියාට පන්තියක් කරන වෘත්තිමය වශයෙන් උපකාරක පන්ති ශාස්ත්‍රය තුල නැති ගුරුවරයෙකුට ඔබ ඔබේ ජීවිතය බාර දෙන්න එපා. ඔබ ඔබේ ජීවිතය බාර දෙන්න එපා. මේ කරුණු තුන පිළිබඳව සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා ඔබ ඔබේ විෂය ධාරාව තෝරන්න. කිසි වෙලාවක රැල්ලට යන්න එපා දරුවෝ. ඔය කරුණ ටික මතක තියාගන්න. මගේ විෂය ඉතිහාසය කියලා මම කිව්වා. යුරෝපා ඔයගොල්ලෝ මම හිතන්නේ දන්නම ඇති ඉතිහාසය කරන්නේ මේ වෙද්දි කැමැත්තෙන් ඉන්න දරුවෝ. ලංකා ඉතිහාසය අනිවාර්යෙන් කරන්න ඕන. ලංකා ඉතිහාසයත් එක්ක යුරෝපා ඉන්දීය නූතන කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනෙන් මේක අනිවාර්යයි. මේ කොටස් තුනෙන් ඔබ කැමති කොටසක් කළ හැකියි. ඔබ කැමති කොටසක් කරන්න පුළුවන්. ලංකා ඉතිහාසයත් එක්ක යුරෝපා නම් යුරෝපා කරන්න පුළුවන්. ලංකා ඉතිහාසයත් එක්ක ඉන්දීය නම් නූතන නම් ඔබ කැමති එකක් කරන්න පුළුවන්. ඔක්කොම කරන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. හැබැයි දැන් මේක තෝරන්නේ කොහමද? ඔයගොල්ලෝ තෝරන්නේ මම කරන්නේ යුරෝපා, මම කරන්නේ ඉන්දීය. හැබැයි දරුවෝ නූතන නම් කරන ප්‍රවණතාවය හොඳටම අඩුයි, කරන්නෙම නැහැ. නූතන කරන්නෙම නැහැ. ඔබ මේ යුරෝපා ඉන්දීය මේ දෙකෙන් ඕන එකක් තෝරන්න මම උගන්වනවා. ලංකා අනිවාර්යෙන් උගන්වනවා. යුරෝපා ඉන්දීය ඕන එකක් තෝරන්න ඒ ඕන එකක් උගන්වනවා. අපේ පළවෙනි පන්තිය නැත්නම් මගේ ස්ථීර දවස වෙන්නේ සඳුදා 7:00 ඉඳලා 9:00 වෙනකම්. සඳුදා 7:00 ඉඳලා 9:00 වෙනකම් තමයි මගේ වෙලාව. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා හෙට පොය. නේද? ඒ නිසා හෙට පන්තිය කරන්න වෙන්නේ නැහනේ. ආරම්භක අවස්ථාවේම නිවාඩුවකට යන එක හොඳ නැහනේ. ඒ නිසා අඟහරුවාදා මම පන්තියක් කරනවා ආරම්භයක් ගැනීමට විෂය හඳුන්වා දීමක් සඳහා. අඟහරුවාදා 7:30 ඉඳලා පැයක කාලයක් අරගන්නේ. මොකද විෂය හඳුන්වා දීමක්, ඉතිහාසයේ විෂය හඳුන්වා දීමක්. අඟහරුවාදා 7:30 ඉඳලා 8:30 වෙනකන්. මොකද හෙට දවසේ පන්තිය කරන්න බැරි වෙන එක වෙනුවෙන්. ඒ නිසා කවුරුන්ව දරුවෙක් ඉන්නවා නම් ඉතිහාසය විෂය උසස් පෙළට හදාරන්න බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. අඟහරුවාදා හෙට නෙමෙයි අනිද්දා 7:30 සිට 8:30 දක්වා විෂය හඳුන්වා දීම සිද්ධ වෙනවා. මම හිතනවා අපේ ශ්‍රීනාත්ස් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. සිංහල විෂය හා සම්බන්ධව ඔබව දැනුවත් කිරීම කරන්න. ශ්‍රීනාත්ස් ඔබව දැනුවත් කිරීම කරයි. සිංහල විෂය කලා විෂය ධාරාව කරන දරුවෝ වැඩි ප්‍රමාණයක් තෝරන විෂයක් සිංහල. ශ්‍රීනාත්ස් ඔබව දැනුවත් කිරීම කරයි. CS අධ්‍යාපන ආයතනයේ අපේ ධනුෂ්කත ඇතුළු අපේ භූගෝල විෂය උගන්වන අපේ සානකත ඒ වගේම ඉතිහාසයේ විෂය උගන්වන අපේ විමල්කස ඇතුළු අපේ ආදරණීය දරුදරියෝ ඒ වගේම දෙමාපියෝ සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ආදරණීය දෙමාපියෝ ඔබ සියලු දෙනාගේම අවසරයි. ඉතින් අපි දැන් 2028 කලා එහෙම නැත්නම් 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවන් සඳහා කලාංශය පිළිබඳ හැඳින්වීමක් අද දවසේ ඔයාලා වෙනුවෙන් අපේ භූගෝලස ඒ වගේම ඉතිහාස කතා කරා. ඉතින් මම මුලින්ම පුතේ සුබ පතනවා ඔයාලට
2028 එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළ විභාගය කරන්න අවස්ථාව හිමි කර ගැනීම සම්බන්ධව. ඉතින් පුතේ දැන් අපි කලා විෂය ධාරාව තුල අපි වැඩිපුරම ළමයි තෝරගන්න විෂය තමයි සිංහල විෂය. හැබැයි සාමාන්‍යයෙන් සිංහල විෂය ගැන අද සමාජය තුළ සමහර මත ගොඩ නැගිලා තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල කරලා මොනවා කරන්නද? හරිද? නේද? සිංහල ඉගෙනගෙන මොනවද හම්බ වෙන්නේ? වගේ කතන්දර ටිකක් සිංහල විෂය ගැන අද සමාජය තුළ කතා වෙනවා. මම මුලින්ම කියන්නම් සිංහල විෂය හැදෑරිය යුත්තේ ඇයි කියන එක. ඊට කලින් මම චුට්ටක් මං ගැන හඳුන්වා දීමක් කරන්න. මොකද මුලින්ම දැන් මං කවුද කියලා බලනවනේ නේද? ඒ නිසා මම පොඩි හැඳින්වීමක් කරන්නම් මුලින්ම මං ගැන. ඊට පස්සේ මම විෂය ගැන හැඳින්වීමක් කරන්නම් පොඩි. මම ගත්තොත් මගේ නම ශ්‍රීනාත් අමරසිංහ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගයේ වගේම උසස් පෙළ විභාගයට සිංහල ඒ වගේම සංගීතය ඒ වගේම භූගෝල විද්‍යාව කියන විෂයන් තුන උසස් පෙළට හදාරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත් වෙලා කලා උපාධිය හදාරලා මේ වෙනකොට ටියුෂන් ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් විදිහට දැන් අවුරුදු 8ක වගේ කාලයක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ගුරුවරයෙක් විදිහට සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් උසස් පෙළ විභාගය දැන් සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලා සිංහල විෂය ලියලා ආපු ළමයි. මොකද සිංහල විෂය කියන්නේ අපේ භාෂාව. මේක අපේ භාෂාව. එතකොට සාමාන්‍යයෙන් ළමයි අපේ භාෂාව පිළිබඳව අපිට හරියට අවබෝධයක් තිබිය යුතුයි. මොකද මේක අපේ මව් භාෂාව කියලානේ කියන්නේ නේ. ඉතින් අපේ ළමයි ගොඩක් මේ වර්තමානයේ වෙනකොට කියවීම අඩු වෙලා තියෙනවා. ඒ වගේම සාහිත්‍ය කියන දේ රසවින්දනය කියන දේ ළමයින්ගෙන් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ඉතින් අපි සිංහල විෂය ඇතුලේ උසස් පෙළ විෂය එහෙම නැත්නම් උසස් පෙළ හදාරන දරුවෙක් විදිහට අපි මේ සාහිත්‍ය පිළිබඳව ඒ වගේම රසවින්දනය පිළිබඳව කතා කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ තිබ්බා වගේම සාහිත්‍ය තිබුණා. හරි. හැබැයි අපි ඊට වඩා ගැඹුරින් සාහිත්‍ය පිළිබඳව උසස් පෙළදී කතා කරනවා. ඒ වගේම අපේ සිංහල විෂය ගත්තොත් ව්‍යාකරණ පැත්ත කියලා තව පැත්තක් තියෙනවා. දැන් ඔයාලට ව්‍යාකරණ සහ සාහිත්‍ය කියලා පැති දෙකක් සිංහල විෂයේ තියෙනවා. ඉතින් එතකොට මේ සිංහල විෂයේ ව්‍යාකරණ පැත්ත සමහර ළමයින්ට අමාරු වෙනවා. මොකද ඒකේ වීති පද්ධතියක් එක්ක ඉගෙන ගන්න තියෙනවා. මොකද අපි කතා කරනවා තමයි ළමයි සිංහල විෂය. අපි ඔයාලා කතා කරනවා සිංහල විෂය. හැබැයි ඒ සිංහල කතා කරනවා. හැබැයි විෂය ගැන කතා කරනකොට විෂය තුල ඉගෙන ගන්නකොට අපිට යම් රීති පද්ධතියක් එක්ක සැකසුණු ක්‍රම ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට වඩා වැඩි ව්‍යාකරණ කොටසක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේම සාහිත්‍ය පැත්ත આવොත් අපේ සිංහල විෂයේ සාහිත්‍ය පැත්ත අපිට පොත් කිහිපයක් රසවින්දනය කරන්න රස විඳින්න තියෙනවා. හරි. ප්‍රධාන වශයෙන් ළමයි සාමාන්‍යයෙන් අපේ සිංහල විෂයේ ව්‍යාකරණ පැත්ත හැරුණකොට සාහිත්‍ය පැත්තේ
සාමාන්‍යයෙන් පුරාතන ගද්‍ය කියලා තියෙනවා. ඒතර මේ පුරාතන ගද්‍ය කියන එකේ කොටස් හතරක් තියෙනවා. පුරාතන ගද්‍ය කියන එකේ කොටස් හතරක් තියෙනවා. එකක් තමයි සද්ධර්ම රත්නාවලිය. ඊට පස්සේ සද්ධර්ම අලංකාරය. ඊට පස්සේ ජාතක කතා. ඊට පස්සේ පූජාවලිය කියන කොටස්. එතකොට ඒ කොටස් හතරේ කතා දෙක ගානේ ඔයාලට රස විඳින්න තියෙනවා. පුරාතන ගද්‍ය යටතේ. ඊට පස්සේ පුරාතන පද්‍ය. ඒ කියන්නේ ගුත්තිලේ තමයි තියෙන්නේ. දැන් මම උසස් පෙළ ලියන කාලේ නම් අපිට තිබුණේ සංදේශ කාව්‍යයක්. ගිරා සංදේශය තමයි අපිට තිබුණේ උසස් පෙළ. හැබැයි දැන් මේ නව විෂය නිර්දේශයේ සංදේශ කාව්‍ය අයින් කරලා තියෙනවා. සංදේශ කාව්‍ය අයින් කරලා ගුත්තිල කාව්‍ය දාලා තියෙනවා. දැන් සාමාන්‍ය පෙළ විභාගයේ අපි ගුත්තිල කාව්‍ය ඉගෙන ගන්නවා. ඒක යම් තරමක ඉගෙන ගත්තනේ කවි 34ක්. හැබැයි මේකේ කවි ඉගෙන ගන්න තියෙනවා 226ක්. 91 වෙනි කවිය ඉඳලා 310ක් වෙනි කවියට යනකම් තියෙනවා. ඒතකොට ගුත්තිලේ කවි අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ නව කතාව බැද්දේකම. අපි සාමාන්‍ය පෙළ විභාගේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කරා සම්පූර්ණ නව කතාව ගැන ලොකුවට අපි කතා කරන්න ගියේ නැහැ. හැබැයි මේ බැද්දේකම නව කතාව උසස් පෙළ විභාගයේ අපිට සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ නව කතාව කියන්නේ මොකද්ද? ඒ සියල්ලත් එක්ක බැද්දේකම කියන නව කතාව රස විඳින්න තියෙනවා. ඉතින් ඊට පස්සේ කෙටි කතා සංග්‍රහයක් කියලා එකක් ඔයාලට හම්බෙනවා. හරිද? එතකොට ඒකේ කෙටි කතා කිහිපයක්ම තියෙනවා. හරිද? ඒ කෙටි කතා කිහිපය අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම නාට්‍ය විදිහට ප්‍රේමති ජයති ශෝකෝ කියන නාට්‍යය තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය තමයි අපිට රස විඳින්න තියෙන්නේ. ඒ වගේම නූතන කාව්‍ය කියලා කොටසක් තියෙනවා තමයි. එතකොට ඒකේ තියෙන්නේ කවි. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික අපිට රස විඳින්න තියෙනවා සාහිත්‍ය කියන පැත්තෙන්. දැන් අපේ සිංහල විෂය මේ දෙකම ඉගෙන ගන්න ඕනේ වගේම මේ කොටස් දෙකෙන් කෝකවත් මග ඇරලා ලියන්න බෑ. මග ඇරලා ලියන්න බෑ. හරි. ඒ නිසා අපිට සාහිත්‍ය දැන් කෙනෙකුට සමහර විට සාහිත්‍ය කියන කොටස අප්‍රිය වෙලා තියෙන්න පුළුවන්. කැමති නැතුව තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අපේ CS education එකේ මේ පටන් අපි කලාංශයේ මේ පටන් ගන්න දවසේ ඇවිල්ලා බලන්න අපේ සිංහල පන්තිය තියෙන දවසේ ඔයා ඇවිල්ලා බලන්න ඔයාට මේ ව්‍යාකරණ ටික හරි රහට ඒ වගේම සාහිත්‍ය ටික හරි රහට කියලා දෙන විදිහ. එතකොට ඔයාලට අපි උසස් පෙළ විභාගයට අවශ්‍ය කරන සියලුම නිබන්ධන ටික නිවසට එවනවා. එතකොට ඒකෙදි වාරයේ දේවල් ටික දැන් නූතන පද්‍ය ගත්තොත් නූතන පද්‍යයේ වාරයට අදාළ කවි ටික. ඊට පස්සේ නව කතාව ගත්තොත් ඒකේ කොටස. එහෙම නිබන්ධන වාරයට අදාළ කොටස් ටික එවනවා. හරි. එතකොට ඒ ටික අපි ඉක්මනින් අවසන් කර ගන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද ලබන අවුරුද්දේ අපි රිවිෂන් පන්තිත් ඒ වගේම පේපර් පන්තිත් පටන් ගන්න නිසා. ඉතින් ඒ නිසා විෂය නිර්දේශය විභාගයට කලින් අවසන් කරලා වාට නැවත වාරයක් මතක් කරමින් පාඩම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඔයා උසස් පෙළ විභාගයට සූදානම් කිරීමේ වගකීම මේ වෙනකොට අපි අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා එකතු වෙන්න CS අපිත් එක්ක එකතු වෙලා ගෙදර ඉඳලා පරිස්සමින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අත්දැකීම් තියෙන මේ විෂය අවුරුදු ගාණක් උගන්වපු එතකොට මේ දැන් ඉරිදා කියන්නේ අදනේ.
එතකොට අපි විෂය පිළිබඳව හඳුන්වලා දීම කරනවා බදාදා රෑ 7:45 රාත්‍රී 7:45ට විෂය පිළිබඳ හඳුන්වා දීම කරනවා. ඉතින් එදාට සිංහල විෂය කරන්ද කැමැත්තක් තියෙන ළමයි ඇවිල්ලා වාඩි වෙන්න බලන්න එදාට සිංහල විෂය කොහොමද කියන එක. ඉතින් එහෙනම් සිංහල විෂය ගැන පන්තියේදී තවත් වැඩි විස්තර අපි කතා කරමු. එහෙනම් මම නියඩ වෙනවා. අපේ චානක සර්, ඒ වගේම විමල්ක සර්, ධනුෂ්ක සර් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. හරි අපේ දරුවෝ එහෙනම් අපි අදට මේ සම්මන්ත්‍රණය මෙතනින් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් සියලු දෙනාටම ආදරෙන් ආරාධනා කරනවා අපි නැවත හම්බෙමු CS අධ්‍යාපන ආයතනයේ මේ විෂයන් වලින් ඔබට මතක ඇති කියලා මම විශ්වාස කරනවා එකින් එක අපේ ගුරුවරු ඔබට ලබා දුන්නු වෙලාවල් පිළිබඳව ස්ථීර දවස් කිව්වා සහ මේ සතියේ ඇති වෙන ගැටලුව නිසා අමතර දවස් ඔබට දැනුවත් කිරීම කළා. ඔබට ඒවා මතක ඇති අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පන්තියට. අපේ චානක සර් කිව්වා වගේ මීට ඉස්සෙල්ලා ඔබට නිබන්ධනය ගෙදරට ලැබෙනවා. හැබැයි පළවෙනි සතිය ඇතුළත අපිට මේ දේවල් කරගන්න බැරි වේවි. ඔබේ තොරතුරු අපි අරගන්න ඕන. ඔබේ ලිපිනයන් අපි අරගන්න ඕන. අපිට මේ දේවල් කරගන්න බැරි වේවි. ඒ නිසා පළවෙනි සතියේ අපි මේ සාමාන්‍ය ක්‍රමය ඇතුළේ යමු. ඊළඟ සතියේ වෙද්දී ඔබගේ අත නිබන්ධනය ලැබේවි. හරියට පන්ති වලට සම්බන්ධ වෙමු. හරියට අපි මේ ගමන යමු. සියලු දෙනාටම සුබ අනාගතයකට ආශිර්වාද කරමින් සුබ ප්‍රාර්ථනා කරමින් ඒ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන්න CS අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අද දවසට අපේ මේ හමු අවසන් කරනවා. අපි නැවත මුණ ගැසෙමු උසස් පෙළ පන්තියකින්. එහෙනම් අපේ දරුවෝ සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.